හරි යාළුවනේ මම අද කියලා දෙන්නේ ඔයාලට කොහොමද YouTube normal වීඩියෝ එකක්, ඒ කියන්නේ ෂෝට් වීඩියෝ එකක් නෙවෙයි normal වීඩියෝ එකක් අවශ්‍ය ප්‍රමාණයට එඩිට් කරගෙන අප්ලෝඩ් කරන්න. පළවෙනියටම InShot app එකට යන්න. ඊට පස්සේ මෙතන මේ වීඩියෝ කියලා තියෙනවා. මෙතන වීඩියෝ කියන එක ටච් කරන්න. ඊට පස්සේ මෙතන new කියලා තියෙනවා. new කියන එක ටච් කරන්න. ඊට පස්සේ අපි පළවෙනියටම මේ blank තිරයක් ඇඩ් කරගන්න ඕන. මෙතන මේ අපි වීඩියෝ කරන්න ඉස්සෙල්ලා ඒක අපිට එඩිට් කරද්දි පහසුයි. බ්ලැන්ක් කියන එක ටච් කරලා මෙතන හරි ලකුණු දෙන්න. ඊට පස්සේ අපි එතන එක බ්ලැන්ක් තිරය ඒ තිරය ටච් කරලා canvas කියන එක ටච් කරනවා. මෙතන setting මේ edit වල මේ setting icon ටිකක් තියෙන්නේ. canvas කියන එක ටච් කරලා YouTube recommend කරන ඒ කියන්නේ normal වීඩියෝ එකක් recommend කරන්නේ මෙන්න මේ විදිය. 16:9 කියන ප්‍රමාණයෙන් තමයි වීඩියෝ එකක් රෙකමන්ඩ් කරන්න. අන්න ඒක ටච් කරලා හරි ලකුණ දෙන්න. ඊට පස්සේ අපි මේකට වීඩියෝ එකක් ඇඩ් කරගන්න ඕන. ඒක හින්දා setting මෙතන මේ InShot app එකේ edit setting වලින් මේ පැත්තට ගියන් පස්සේ මෙන්න මේ pip කියලා තියෙනවා මෙතන. pip කියන එක ටච් කරගන්න. ඊට පස්සේ අපි මේකට වීඩියෝ එකක් ඇඩ් කරගන්න ඕන. අපි ඒක හින්දා මොකක් හරි අපි ගාව තියෙන වීඩියෝ එකක් ටච් කරා. හරි ඇඩ් කරගත්තා. ඊට පස්සේ අපි මෙන්න මෙතන තියෙනවා මේ මෙන්න මෙතන ඊතලයක් තියෙනවා. අන්න ඊතලේ ගාවින් ඒ ඊතලේ ටච් කරලා මෙන්න මෙහෙම පහළට ඇද්දාන් පස්සේ මේ වීඩියෝ එක ලොකු වෙනවා. තවත් මෙහෙම ඇද්දාන් පස්සේ ලොකු වෙනවා. හරිද? දැන් එතනින් එහාට අපිට අදින්න අපහසු වෙනවා. එතකොට අපි කරන්නේ මේ අඹ කෑලි තියෙන, ඒ කියන්නේ මේ වීඩියෝ එක තියෙන වීඩියෝ එකේ මැදින් ඇඟිලි දෙක තියෙනවා. මහපට ඇඟිලි දෙක තියලා මෙන්න මෙහෙම දෙපැත්තට ඔයාලට පේන්නේ නැහැ ඒක. දෙපැත්තට අපි ඈඩ් කරනවා ඇඟිලි දෙක. එතකොට මේ වීඩියෝ එක ලොකු වෙනවා. ආයෙත් ඇඟිලි දෙක ළඟින් තියලා දෙපැත්තට ඈඩ් කරනවා. හරි. අන්න එතකොට ඩිස්ප්ලේ එක ගන්නටම අපිට ඩිස්ප්ලේ එකේ පේන්න වීඩියෝ එක පේන්න ඕන පුළුල් මේ සම්පූර්ණ තිරේටම ඒ වීඩියෝ එක වෙනස් වෙන පරිවර්තනය කරගන්න පුළුවන්. ඊට පස්සේ තව දෙයක් කියන්න ඕන. අපි හදිස්සියට වීඩියෝ එක මෙහෙම පැත්තකට ගිහින් තිබුණොත් අපිට මේ InShot edit app එකේම තියෙනවා අපිට ලේසි ක්‍රමයක්. ඒක තමයි මේ වීඩියෝ එක උඩ යට සහ දෙපැත්ත මේ සමබර කරලා හරියට මැදට සෙන්ටර් එකට ගන්න පුළුවන්. මේ සෙන්ටර් එකට ආවම තමයි මෙන්න මෙහෙම මෙන්න මේ විදිහට මේ ඔන්න ඔය විදිහට ඔය ඉරි හතරක් පෙන්වන්නේ. උඩින් දෙපැත්තෙනුයි උඩිනුයි යටිනුයි. දැන් සෙන්ටර් නැත්තම් මේ දැන් දෙපැත්ත සෙන්ටර් උඩ යට සෙන්ටර් නැහැ. ඔන්න දැන් එකක්වත් සෙන්ටර් නැහැ. දැන් අපි කරගන්නේ හරියට සෙන්ටර් කරගන්න. දැන් ඔන්න මහපට ඇඟිලි දෙක හරියට වීඩියෝ එක මැදට තියලා මෙන්න මෙහෙම දෙපැත්තට ඈඩ් කරන්න. දෙපැත්තට. හරි. දැන් එතකොට ඒ හරියටම වීඩියෝ එකේ පුල් සෙට් වුණාන් පස්සේ ඔයාලට පේනවා ඇති රතු පාට ඉරි දෙකක් තියෙනවා දෙපැත්තේ. මැදිනුත් හරියට ගානට සෙන්ටර් එකයි දෙපැත්තේ සෙන්ටර් එකයි උඩින් යටින් සෙන්ටර් එක දෙකම ක්‍රොස් වෙලා තියෙනවා නිල් කඩ ඉරි වලින් නිල් පාට. ඒ කියන්නේ හරියටම වීඩියෝ එක සෙට් වෙලා බැලන්ස් තියෙන්නේ. අද වෙලා හරියම නෑ. හරි. දැන් ඕකේ. ඊට පස්සේ දැන් මෙතන ආයෙත් අපි මෙතන හරිලා කොන් ටච් කරනවා. අපිට ඕන නම් වීඩියෝ එකේ සවුන්ඩ් එක නැති කරන්න ආයෙත් මේ පිප් එකට ගිහිල්ලා මෙතන වීඩියෝ එකට ටච් කරලා මෙතන වොලියුම් කියන එක අයින් කරා. එතනින් වොලියුම් අයින් කරලා හරි ලකුණ ඉබුවා. ඊට පස්සේ ආයෙත් හරි ලකුණ. ආයෙත් ඊට පස්සේ මෙතන මේ බ්ලැන්ක් තිරේ බ්ලැන්ක් තිරේ ටච් කරේ අපේ වීඩියෝ එක. දැන් බ්ලැන්ක් තිරේ තියෙන්නේ තප්පර 3යි. නමුත් අපේ වීඩියෝ එක තියෙනවා තප්පර 30ක්. ඉතින් මේ බ්ලැන්ක් වීඩියෝ එක තියෙන්නේ කොච්චර ප්‍රමාණයක්ද එච්චර ඒ ප්‍රමාණයට තමයි මේ වීඩියෝ එක ප්ලේ වෙන්නේ. ඒක තමයි අපේ වීඩියෝ එකේ ප්‍රධාන තිරය. ඒකින් හින්දා අපි අර පිප් වලට ඇඩ් කරගත්තු ඒ කියන්නේ අඹ ගෙඩි ටික තියෙන වීඩියෝ එකේ දිග ප්‍රමාණයටම මේ බ්ලැන්ක් තීරුවත් ඇද ගන්න ඕන දිගට. ඒක තමයි මේ කරන්නේ. මෙන්න මේ විදිහට ඒක කරන්නේ. මෙන්න මෙතන තියෙනවා මේ සුදු පාට කොටුවක් තියෙනවා ඊතලයක් තියෙනවා දකුණු පැත්තට. අන්නේ ඒක මෙහෙම දිගට එතනින් ටච් කරලා මෙහෙම ඇදලා මේ වීඩියෝ එකේ අවසානයේ දක්වා ගෙන අවසානයේ බලා ගන්න මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති මේ බ්ලැන්ක් තිරයට යටින් චූටි නිල් පාට තීරුවක් තියෙනවා. ඒ නිල් පාට තීරුවෙන් පෙන්නන්නේ අපි අර පිප් වලින් ඇඩ් කරගත්ත වීඩියෝ එක තමයි මේ යටින් තියෙන යට ලේයර් එකක් විදියට තියෙන්නේ. මේ උඩ තියෙන්නේ මේ බ්ලැන්ක් තිරේ තියෙන උඩ ලේයර් එක. දැන් යට ලේයර් එකේ ගානටම මේ උඩ ලේයර් එක උඩ බ්ලැන්ක් තිරේ අරගෙන ආවා. දැන් හරි. දැන් අපි මුලට ආවා. දැන් අපි මේක එක්ස්පෝර්ට් කරගන්න ඕනේ. එක්ස්පෝර්ට් කරගන්නවා කියන අපි මේ හදාගත්ත වීඩියෝ එක ගැලරියට සේව් කරගන්න. ඊට පස්සේ ඒක මේ තියෙන
රෙකමන්ඩ් කරලා කියන්නේ මේ දීලා තියෙන විදිහට මේ සෙටින් වෙනස් නොකර හදාගන්න. මම මේක දැනට වෙනස් කරගන්නවා. මට ඔයාලට පෙන්වන්න ඕන පහසුව උදෙසා මම සයිස් එක අඩු කරගත්තා. ඊට පස්සේ දැන් මෙතන එක්ස්පෝර්ට් දෙන්න. හරි දැන් ඕන අපිට චෙක් කරලා බලන්න පුළුවන් මේක ටච් කරලා මෙතනින් ඔයාලා YouTube එකේ බලනකොට දැකලා තියෙන normal වීඩියෝ එකක් පෙන්වන කොහොමද කියලා ඒ පෙන්වන ප්‍රමාණයට තමයි මේ එඩිට් වෙලා තියෙන්නේ. හරි දැන් මේක අපි අයින් වෙමු. දැන් අපි YouTube එකට යන්න මේ YouTube app එක ඕපන් කරා. දැන් මෙතන තියෙනවා මේ ධන ලකුණු. මේ ධන ලකුණු ටච් කරා. ඊට පස්සේ අපේ වීඩියෝ මෙතන තියෙනවා වීඩියෝ කියන එක. මෙන්න මේ වීඩියෝ කියන එක තමයි අපි දෙන්න ඕන මෙතන. ෂෝට් නෙවෙයි වීඩියෝ කියන එක. හරි දැන් වීඩියෝ එක දීලා අපි මෙතන අපි පළවෙනි වීඩියෝ එක තියෙනවා අන්න ඒක ආන්න. තදක ලොබන් හිටියම් පෙන්නනවා YouTube එකට අපි හදාගත්ත වීඩියෝ එක තමයි මේ ප්ලේ වෙන්නේ. හරි ඒක අවුලක් නැහැ. ඊට පස්සේ ඒක ආයෙ නැවතත් එකපාරක් ටච් කරා. ටච් කරලා මෙතන next කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන අපි ටයිටල් එකක් ඉල්ලනවා මේ YouTube එකේ. ඒ කියන්නේ අපි මේ වීඩියෝ එක සම්බන්ධව තියෙන්නේ මොකක්ද කියලා අදහසක් දෙන්න කියලා තමයි කියන්නේ. එතකොට මේ ලියනවා අඹ චට්නියක් කමුද කියලා අහන්න ලියනවා. ඊට පස්සේ ඒකට හැෂ්ටැග් එකක් දෙන්න පුළුවන්. අර ඉස්සෙල්ලා කිව්ව මැංගෝ කියලා දෙන්න. මැංගෝ mouth watering ඔහොම ඔය වගේ මොනවා හරි ගැළපෙන මොනවා හරි දෙන්න. අපිට ටැග් කීපයක් දුන්නම හරි. ඔන්න ඔය විදිහට තව මොනවා හරි ටැග් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක අපිට පුළුවන් ෂෝට් මේ හොඳ කියන්නේ YouTube වීඩියෝ එකක් ඒ කියන්නේ මේ අපි අප්ලෝඩ් කරන වෙලාවම කෙනෙක්ට පේන්න දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේකට වෙලා යම්කිසි දිනයක් හරි වෙලාවක් හරි දීලා අප්ලෝඩ් කරන්න. සාමාන්‍යයෙන් ඒ විදිහට අප්ලෝඩ් කරන එක තමයි හොඳ. ඒ කියන්නේ අපි මේ මිනිස්සු නිතරම YouTube එකේ ගැවසෙන වීඩියෝ එක කියන්නේ ෆ්‍රී ටයිම් එකක් ඒ රටට අදාළව අපි ඉන්න අපි මේක ටාගට් කරන ඔඩියන්ස් එකට රටට අදාළව යම්කිසි ටයිම් එකක් තියෙනවා. යාලා ෆ්‍රී ඉන්න ෆෝන් පාවිච්චි කරන YouTube බලන. අන්න ඒ වෙලාව හොයාගෙන අපිට ගැලපෙන ටයිම් එක හොයාගෙන මේ පබ්ලික් කියන එක ටච් කරන්න. ඒක අපි ෂෙඩියුල් දෙනවා. ෂෙඩියුල් කරලා තමයි යවන්නේ. එතකොට මම අපේ ශ්‍රී ලංකාවේ නම් සාමාන්‍යයෙන් හවස 4-5 වගේ වෙලාව වෙනකොට ගොඩක් අය ෆ්‍රී යාලට වීඩියෝ එකක් දාන්න ඒ ටයිම් එකේ දාන එක සෙට්. මොකද 4-5 වගේ ඉඳන් ඔෆිස් කරලා එහෙම ටයිම් සෙට් වෙනවා. ඊට පස්සේ ඉතුරු කාලෙම ෆ්‍රී හින්දා යාලා ගොඩක් වෙලාවට වීඩියෝ එකක් බලන්න පුළුවන්. එයාට ෆෝන් එක නිතරම අතේ තියෙනවා. ඊට පස්සේ මෙතන ටච් කරලා දිනේ දෙන්න 2025 දෙසැම්බර් මේ අද දවසේ. ඊට පස්සේ අද දවසේ දෙසැම්බර් 1 වෙනිදා. එතකොට මේක අප්ලෝඩ් කරන්නේ දැන් 6 වෙනිදා කියනකො 6 වෙනිදා ඕකේ. ඊට පස්සේ අපි 6 වෙනිදා දෙනවා හවස 5ට නැත්තම් අපිට පුළුවන් මේ 6ට දෙන්න. 6ට PM. ඊට පස්සේ ඕකේ කරා. මෙතනින් මේ බෑක් එකට යන්න. හරි අපිට පුළුවන් මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකක් මේකට ඇඩ් කරන්න. ඒ කියන්නේ මේ වීඩියෝ එක සම්බන්ධ මොකක් හරි අපිට විස්තරයක් පුළුවන් ඇඩ් කරන්න. ඊට පස්සේ ටැග්ස් ටිකක් ටයිප් කරන්න පුළුවන්. ඒක ඔයාලට chat GPT එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් කැමති එකක් හදාගෙන මෙතෙන්ට දාන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් chat GPT එකෙන් මේ වීඩියෝ එක සම්බන්ධ විස්තරය කියලා ඒකට අදාළ ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න කියන්නේ. ඊට පස්සේ එයා ඩිස්ක්‍රිප්ෂන් එකේ ටැග් ටිකක් ඉල්ලුවම ටැග් දෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එක මෙතෙන්ට කරා. ඊට යටින් ටැග් ටික ඇඩ් කරලා ඕකේ දෙන්න. ඊට පස්සේ දැන් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නයි තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මෙන්න මෙතනට මේ වීඩියෝ එකට thumbnail එකක් සෙට් කරන්න. thumbnail එකක් හදා ගන්න ඕන. හදාගත්තොත් අපිට පුළුවන් මේක මේ
thumbnail එකක් set කරන්න එතෙන්ට ටච් කරලා. දැන් ඔක්කොම හරි. දැන් මෙන්න මෙතනින් මෙන්න මේ අප්ලෝඩ් කියන එතන ටච් කරාන් පස්සේ මේක අප්ලෝඩ් කරන්න පටන් ගන්නවා. මේක දැන් ළමයින් සඳහා සුදුසුද කියලා අහනවා. ඒ setting එකත් අපිට අතනින් හදන්න තිබුණා. කවන්නේ මෙතන no it's not made for kids කියලා දැම්මා. ඊට පස්සේ අප්ලෝඩ් කරා.